හලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අද අපි තවත් ට්‍රේල් එකක් යන්න පටන් ගන්න හදන්නේ guys. ලොකු බෑග් තැඩියකුත් උස්සගෙන ඉන්නේ. කැම්පින් යනවා වගේද ඉන්නේ. අපි යන්න හදන්නේ සිරිපා කරුණා කරන්න. දැන් ඉන්නේ පල්ලෙහාට අපි යන්න හදන්නේ සිරිපා කරුණා කරන්න කලින් එකපාරට හොද ගන්න ඕනේ. අපි මේ ගඟට යන ගමන් ඉන්නේ. අදත් අපිත් එක ට්‍රේල් එකට ඉන්නවා මල්ලි. මත් ඉන්නවා. තව එක්කෙනෙකුත් ඉන්නවා. අපි ගඟට යමු guys. ඉතින් ගිහින් බලමු. අද නාන්න පුළුවන්ද කියලා එතන. අපි දැන් නාන්න ආවි guys. මොකද ඉන්නත බෑ හොද ගන්න ඕනේ දෙයි කහ ගාලා. ඉස්සර කාලේ කරන ඉන්න සාරිකක් නිදි. ඉතින් දීකා ගාලා නාලා ඊට පස්සේ පන්සලට යතන පල්ලෙහාට ගියගෙන මේ ඉන්නේ කියන්න බැරුණා මේ ඉන්නේ රජමාවතේ. ඒ කියන්නේ පන්නුර රජමාවතේ තමයි අද විපා කරනවා කියන්නේ guys. අපි එන නාලා ආයි හම්බෙමු. සෙලින්දන් ආවා guys. දැවුට කරුණා කරන්න හැදුවේ. කරුණා කරන්නේ කියන්නේ මේ ඇස්සක් වයින්න පටන් ගත්තන් අපිට අඩු වෙනකන් ඉන්න උඩ යන්න. මලියන් ට්‍රේන් කොන්ටැක්ට් එකම දාගෙන දැස්තිලා ඉන්නවා යා. ඊට පස්සේ අඩු වුණාට පස්සේ අපි උත්තර කරුණා කරනවා. guys රජමාවත දිගේ පස්වෙනි වතාවට කරුණා කරන්න පටන් ගත්තා දැන්. ඇස්තනම් පොඩ අඩු වුණා. පොඩි භාණ්ඩයකට දාගත්තා. මල්ලි මේ යනවා ඉස්සරහින්. මයිටි කැමරාවකුත් අතෝගෙන ඉතින් යනවා හිටිය පිටිපස්සේ. දැන් මේ පාර්ක් කියන්නේ අපි. ඉතින් සිරිපාඩියේ ගත්තාම ඉතා සංවේදී කලාපයක්. මොකද මේ තියෙන ගස් කොළන් පාවා හිමයි. අපි දැන් උඩට කරුණා කරන ගම දැන් වැස්සාඩුවේ උඩහට යද්දී ඔයාලට අඳුන්වන්න දෙන්න බෑ වීඩියෝ එකේ අත කවුද ඉන්නේ කියලා. අපිත් එක්ක ඉන්නවා දිලිප මල්ලි. ඒත් එක්ක මේ පැත්තේ ඉන්නවා සිසිති. අම්ම උඩ යන ගම අපි උඩට කරුණා කරමු. අපි ඉන්නවා හැමතැනම ගිහින් රිද්ද ගලව ගන්න යාළුවෙක්. කොයිලාවේ රිද්ද ගලව ගත්ත ගමන්මයි පේනවද ඉතින් කොහේ ගියා කොකාකෝලා. උඩට කරුණා ගන්න ගම එතන පෝස්ට් එකක් හදුන මේ නේක මේ සිරිපා කරුණා කරන්න අතීතයේ ආපු විදේශිකයෝ ගැන මම මේ පෝස්ට් එක දාන්නම් ඔයාලට ෆොටෝ එකේ. මේ පොඩි මහන්සියක් තියෙනවා. ඉතින් ඉස්සරහාරි මිනිස්සු මේ
මෙහෙම පටි තිබුණ නැහැ නේ ඉතින් ඉස්සෙල්ලා අපි දම්වැල් දාලා එහෙම මාකිරිට මෙහෙම ගියේ ගිහිල්ලා තියෙන්නේ අපි දෙකලත් නැහැ නේ දැන් මෙහෙම පඩි හතරක් තිබිලා අපිට එහෙම මාසෙත් දැන මිනිස්සු ඒ කාලේ ගොඩක් අමාරුවෙන් යන්නේ නැති උඩට ඒ කාලේ කියන්නේ යද්දි මේ තියෙන ටේපරේ එහෙම විතර කට්ටියට ලියලු යන්නේ කියන්නේ අපව වෙන එක චුවර නැති හින්දා කොහොම අතීත කතා තියෙනවා ගොඩක් ටික අපි යනකම් කතා කරමු මීට දැන් ඉන්නේ අපි ලිහිණිය හෙලඟට දැන් පහරිතරලා 3ක් වගේ වෙනවා අපි දැන් උන්ට කරුණාවක් ගන්න මෙතන මේ කෑකවකට පස්සේ මෙතන මේ අර එහා පැත්තේ කන්දක් තියෙන්නේ ඒ කන්දෙන් දෝංකාර දිහා තමයි සවුන්ඩ් එක හපෝ එන්නේ කන්දේ වැදිලා ඒ තමයි හපෝ අප් කැහෙන්නේ ඉවෙත් පොඩි සවුට් කට් එකක් කියන එකත් එක්ක පඩිපෙර නැගින් රුවන් ටිකක් අඩු 20 පඩිපෙර 500ක් වගේ අඩු වෙනවා මම හිතන්නේ මේ සූට් කට් එකත් එක්ක දැන් තැන සූට් කට් එකයි ගොඩාක් පඩිපෙර තියනට මේ හැරෙන කුඩ සරි ඉස්සර කාලේ මිනිස්සු ගියේ පඩි පෙලක් එක දැන් අපි ඒක දී කන්නේ ඒ ෂෝට් කට් එක කරපැත්තෙන් මේ ටික පඩි වැඩි රවුමක් වගේ අරගෙන යන්නේ ඒ පඩි ටික විතර ඉන්න ඉවසන මෙතනින් ගල් දින සම්පූර්ණ ඊට එක්ක මේකේ මේ පරිසරයත් එක්ක නැත්නම් නිවර්තන ස්වහන්තර කලාතුර තැන්ගේ කයිති වෙන්නේ එය පරිසරයේ ආවේනික වූ සහකරණයේ ගොඩක් එදී ඒත් එක්ක මේ පරිසරයේ ආවේනික වුණු සත්ත්ව විශේෂයෙන් ගොඩක් ඉන්නවා මේ පාර දකින්න අමාරුයි මොකද අපාරට එහෙම නම් මේ සත්තු ඉන්නවා ගොඩක් අපි යන්නේ ෂෝට් කට් දිගේම යන්නේ මේ ඉස්තර ගියා අඩිපාරවල ඉන්න ඩිවයිස් මේ හැදිලා තියෙන ෂෝට් කට් එකේ පොඩි පොඩි පාරවල් තියෙනවා පාඩ පෙන්නේ ලාවට නිකන් මීදුම් ගතියක් තියෙනවා මේක ඒ කියන්නේ උඩ මලු දිහාට නම් කොහොම මීදුම් ඇති මේක තවරිය උඩට යද්දි සිරිපා පතුල පිරලා තියෙන කන්ද ඉස්සරදී මේ ගිනි කන්දක් විදියට ඒ ගිනි කන්ද තමයි අත්‍රී කිරීමේ චේතනාවෙන් දැන් බුදුරජාණන් වහන්සේ ගේ වම් සිරිපා පතුල එම කන්ද උඩ පිහිටවල එම අදිෂ්ඨාන කරලා තිනවා මෙම ගිනි කන්ද අක්‍රිය වෙන්න කියලා ඒත් එක තමයි ඔය වම් සිරිපා පතුල බුදුරජාණන් වහන්සේගේ එම කන්ද උඩ ඉල්ලලා තියෙන්නේ ඔයගේ ගොඩක් ජනප්‍රවාද දිනවා මේ තිරුපතිල අදින්න මේ මාර්ගයේ පැරණි මාර්ගය විදිහට තමයි සාකච්ඡා ගයිස් මේ ලත්තුබරින් යන බලාපත්තල පාර ඉස්සර පාරේ නම් මේ පාර දෙවිච්ච මෙහෙන් තමයි ඉස්සරින් හින්දේ ඉන්නේ 60 පැත්ත අනිත් පාර මේ මැස් එකේ දෙවිච්ච පාරවල් ඒවා එන්නේ අපි ගැටනේ ඇතුළේ ඉන්නේ දැන් උඩට දැන් ආවා එන්න පොඩ සීරලේ උඩ දෙන්නේ මේ දැන් මේකන පොඩි ප්‍රින්ට් එකක් වගේ දුන්නා අම්මරු දැන් මෙතන කඩයක් තියෙනවා ප්‍රින්ට් එකක් අපි උඩට කරුණා කරමු
උන් ප්ලේන් එකේ වුණා ගයිස්. ඒ සීතලත් එක්ක ඊනාවේ මේක හොඳයි ඉතින්. දැන් අපි ඉන්නේ කළුගඟ පටන් ගන්න තැන. මෙතන තමයි කළුගඟේ ආරම්භය තියෙන්නේ. පුදී වතුර පාරක් යන්නේ මෙතන. මේක තමයි කළුගඟේ ආරම්භය. දැන් මේ කණු වතුරකුත් එක්ක තියෙනවා මෙතන. දැන් අපි ඉදිකට පාන්නක ඒ තමයි මෙතනට ආවේ. දැන් වෙලාව 7 පහුවෙලාමයි යන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ දිගට වහන මේ නම හැබිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කෙබෙන ලංකා ගමනේත් එක්ක. මෙතන සිටපත්තර වීටවන් නැද්දී චුමනරමන් මණ්ඩල රාජෝත්සවස් එකේදී මෙකන බෑ කඩමෝර දිනෝ ඒ වැඩමත් එක්කම මොකක් හටු ඒකට ඊර්ලා හෝ විකරණතේකේ ඉවරය මේ ඊද දිනෝ ඒක මහලා දිනවා මෙතනජිත් ඒක කිහිපත් වෙන තමයි දැන් මෙතන එන අය හැමෝම ඉඳි ගත්ත කරන උඩෝලයක් කරගෙන මෙතන අදින්නේ. ඒක ටිපිකෝඩුවයි විතරයි කරන්නේ. ඒක තමයි මෙතන තියෙන ප්‍රධාන විශේෂත්වය. මේ ඉන්දිකටු පාන තමයි ගයිස් මෙතන තියෙන ප්‍රධානම ඒ කියන්නේ අපේ තිරපච්චුට යන තැන ඒ සත්‍යම තියෙන තැනක් තමයි මෙතන අපිට හම්බෙන එක තැන. මොකද අනිත් ඉන්දිකටු පාන වල ඒවා අදපු දැන් මේක ඉස්සර කාරින්දම මෙතන පැවැදගෙන ඉන දෙයක්. දැන් ඉන්නේ අපි ධර්මරාජගල ළඟ. මෙතන විශේෂත්වය තමයි යක්ෂයන් දමයකට හැටි අනහන් වෙලා තියෙන ඉතිහාසයේ. ඒත් එක්ක මෙතන මේ පරණ මිචුම්දිය මේ පඩිපෙරෙහෙම తీරවන විතර මේ කඩිති ගහ පැත්තට වෙන්න. අපි එන ඉඩට කරුණා කරමු. දැන් ඉන්නේ අපි හැරමිටි පාන ළඟ ගයිස්. තව නම් වැඩි දුර යන්න නැහැ. දැන් හැරමිටි පාන ළඟ මාර ලස්සනක් තියෙනවා එතන මේ පල්ලේ. එතන තියුන්නේ මොකට තියෙනවා. ජා. මාර ලස්සනක් තියෙනවා ගයිස්. දැන් අපි ඔන්න මකරතොරණත් පාස් කරා ගයිස්. දැන් මකරතොරණෙන් කරුණා කරන්න හදන්නේ. මෙතන සම්බන්ධය ප්‍රතිමාවක් කියන තියෙනවා. මාර ලස්සනයි මෙතන මේ මකරතොරණයම. Ternendi immigrante. මෙතන විවේක මාර ලස්සනක් තියෙනවා. හැම දෙයක්ම මැද්දෙන් බලන දෙයක් තමයි මේ ඉන්නේ. ඉන් වීඩියෝස් දෙක. අපි දැන් ආස්කවට ආසන්න දුරකින් ඉන්නේ ගයිස්. දැන් නම් ඔබ සිරිපාමලුවෙන් පේනවා. ආස්කවට පොඩක් පල්ලා මියරිය. පට්ට සීතරයි වින්දර වැඩිය. ලොකු සීතරක් තියනවා මියරිය මේ දවස්වල. මාර ලස්සන පේනවා ගයිස් මියරියට මේ උඩ මරුව. ලොකු උරම් පාරක් තියෙන එකත් එක තමයි හීතර වැඩි.
අපි කරුණා කරමු මීට. Uy, banggaan. Bahagi ditambah lagi orang gana dah ni. Mitra anti mah kadi itu mitra tini guys. Mitra ni hari kadi ni, mana orang kadi mitra tini. Reti පාර සීතලක් තියෙනවා. දැන් මිලාව දෙකට කිට්ටුයි. ටිකක් කියලා හිමීට නැගී එකත් එක්ක කියලා ගියා. කොට විතරම දෙර හොඳ වීඩියෝ එකක් බලාගන්න පුළුවන් මේ වගේ. මිදුම් ගතියක් නම් තියෙනවා ඒකත් එක්ක සන්රයිස් එක නම් හරියටම ෂෝ එකක් නැහැ බලන්න පුළුවන් නේද කියලා. අපි ප්‍රාර්ථනා කරමු. අද මේ සෙනගඩුවේ ගයිස් පුරාම මේ අද වීඩියෝ කරන්න පෙබරවාරි 4 වෙනිදා. දැන් 12 වෙනිදා දැන් අද 5 වෙනිදා. මේ හෙට ඊනි මඩ තුන අදිනි මඩ නැති නිසා වෙන්නේ මේ මිනිස්සුන් පුරාම අඩුයි. ඒකත් ඉතින් මේ දවස්වල කට්ටිය වැඳ ගන්න පුළුවන් උතර. අපි දැන් මහගේරි දඹේ හුලං කපල් වෙනකන් කරුණා කළේ ඉවරයි. දැන් ඉන්නේ හුලං කපල් තියෙන තැන. පොඩි මහන්සියක් තියෙනවා. තා පොඩි දුරක් තියෙන යන්න අපිට. කය ගහනක මහන්සි අන්තිම ප්‍රතිඵලයට තා පොඩි දුර ප්‍රමාණයක් තියෙන්නේ. අපි ඊට කරුණා කරමු. Begini lu double berapa guys? Itringi ada. Foto series capture telde. Biar terapureno. Enda abu karil. Sirpaturu enda. Aho palet. Parvi merah. Tigi mayani. Guys, අපි දැන් පල්ලෙහාට කරුණා කරන්න හදන්නේ. චූටිය ලැට්ටයක් දැම්මා පැය දෙකක විතර. ඒ පල්ලෙහාට කරුණා කරනවා. දැන් මා කිරිදම්බේ පල්ලෙහාට බහින්න ගමන් ඉන්නේ. පල්ලෙහාට බහින්න මේ රජමාදේවිය බහින්නේ පාර. කරුණාකරදී වීඩියෝ ගත්තර වීඩියෝ ක්වොලිටි නෑ ගොඩක් මේ මේක ටිකක් ඩාර්ක් ගතිය වැඩි නිසා දැන් නම් මාරම ලස්සනක් තියෙන උදේට මේ ලස්සන මාරම මේ උදේ 5ට වගේ තමයි ගොඩක් ඉතික මේ විශ්වනාන්දරට ආවි නිකුෂණක ප්‍රාණ ටිකක් තියෙනවා මේ පාරද පසර වගේ වෙන්න මාර ලස්සනක් තියෙනවා මේ අපි දැන් පල්ලෙහාට යනකම ඉන්නේ. අද මම ගමන ගන්නවත් කියන් තියනවා. ඉතින්නේ. කව අයියෝ කොට ගහන්නේ. පොඩක් අපලත් ඇදලා යනවා වෙන්නේ.
දැන් තමයි පල්ලයට ආවේ. දැන් හරි මහන්සියද ගත්ත කරිදෙනවා. ඔය විදිහට තමයි ඉතින් අද vlog එක යන්නේ. මතකද channel එක subscribe කරලා bell icon එක අතුල් දාන්න. ඒ වගේම වීඩියෝ එක like එකකුත් දාන්න. එහෙනම් මේ වගේ අලුත් මේකකින් ඉදිරියට හම්බෙමු. අර හැමෝටම ජය වේවා.